අපේ රට බොහෝ ආශිර්වාද ලබා ගන්න පුළුවන් විවිධ සම්ප්‍රදායන් තුලින් ආශිර්වාද ලබා ගන්න වාසනාවන්ත රටක් කියලා මට දැනුණා. මේක තමයි අපේ රටේ තියෙන ශක්තිය. විවිධ සම්ප්‍රදායන්, විවිධ ආගම්, විවිධ ඇදහිම් තුලින් පෝෂණය වෙච්ච බිමක් මේක. මේක අපි ආරක්ෂා කර ගන්න ඕනේ. මේක අනාගතය වෙනුවෙන් අපි රැක ගන්න ඕනේ. මේ රට 2024 මේ රටේ ජනතාව තීරණාත්මක තීන්දුව ගණනාවක් ලබා දුන්නා. විධායක ජනාධිපති කෙනෙක් ඔබ සියලු දෙනා නියෝජනය කරන දූෂණය වංචාවට විරුද්ධ ඊට එරෙහිව විශාල වශයෙන් මැදිහත් වෙන දැවැන්ත නායකයෙක් ඔබ පත් කරගත්. ඓතිහාසික පාර්ලිමේන්තුවක් අපේ රටේ ජනතාව එකතු වෙලා පත් කරගත්. මේ රටේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන පක්ෂයක් දැන් ආණ්ඩු බලය ලබාගෙන තියෙනවා. සියලුම ජාතීන් සියලුම ආගම් නියෝජන කරන ආණ්ඩුවක් අද තියෙන්නේ. එතකොට ඓතිහාසික වෙනසක් මේ රටේ ජනතාව ඇති. මෙතෙක් කල මේ රට ගිය දිශාව ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඔබ සියලු දෙනාට පුළුවන් වුණා. ඔබ ඒ එකතු වෙලා හදපු ආණ්ඩුවට විශාල වගකීමක් අද තියෙනවා. ඒ ඔබ අප මත තබපු විශ්වාසය රැක ගන්නත් ඔබ අපෙන් බලාපොරොත්තු වෙන දේ ක්‍රියාත්මක කරන්නත්. අපේ තව ප්‍රමුඛතාවයක් නිදහසේ එකතු වෙන්න, නිදහසේ කතා කරන්න, දේවල් ලියන්න, කියවන්න, ඒ නිදහස ඇති කරගන්න. තමන්ගේ නියෝජිතයන් හරියට වෙලාවට තෝරන්න, ඒ අයිතිය හරියට ඇති වෙන්න. මේ මාස 6 ඇතුළත මේ ඔබට අවස්ථාව එන 3 වෙනි වතාව. ඒකත් අපි ඉතාමත්ම ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් අපි ඒකත් තියන්න උත්සාහ කරනවා. තව එකක් තියෙනවා. 3 වෙනි අපේ ප්‍රමුඛතාවය උනේ ඔබ සියලු දෙනා මේ රටේ ජනතාව එකතු වෙලා මේ දුන්න ජනවරම හරහා අපිට මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේ රටේ අවුරුදු ගණනාවක් තුල තිබ්බ වේදනාව, අපි අතර තිබ්බ ප්‍රචණ්ඩත්වය නිසා ඇතිවෙච්ච හිංසනය මේ සියල්ලටම එහා ගිහිල්ලා සංහිඳියාවේ මාවතටත් අඩිය තියන්න අපිට මේ වෙලාවේ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අපේ ජනාධිපති සහෝදරයාගේ නායකත්වය තුළ අපේ ආණ්ඩුව දැන් මේ ප්‍රශ්නවලට විසඳුම් හොයනවා. අපි ඉතාමත්ම සැලසුම් සහගතව මේ ප්‍රශ්නවලට උත්තර හොයමින් යන්නේ. හැබැයි අපි එතන ගන්න තීරණ ගමේ හරියට ක්‍රියාත්මක කරවන්න. අපි එතන ඉඳන් අනුමත කරන අයවැය මුදල් ගමට ආවම ඒක හොරකම් කරන්නේ නැතුව හරියට වියදම් කරන්නත් ප්‍රාදේශීය සභාව නගර සභාව හරියට ඇදලා තියෙනවා. අපි එතන ගමේ පාර හදාන්න කියලා වෙන් කරන සල්ලි ප්‍රාදේශීය සභාවට ආවම ඒවා කොමිස් ගහන්න නැතුව, ටෙන්ඩරේ තමන්ගේ ඥාතියට දෙන්නේ නැතුව, කොන්ට්‍රැක්ට් එක තමන්ගේ යාළුවාට දෙන්නේ නැතුව ජනතාවට අවශ්‍ය විදියට ජනතාවගේ සල්ලි සතයක් නාස්ති කරන්නේ නැතුව, හොරකම් කරන්නේ නැතුව ඒ ව්‍යාපෘති කරන්න පුළුවන් ප්‍රාදේශීය සභා නගර සභා අපිට අවශ්‍යයි. මේ වේදිකාවේ ඉන්නේ ඒක කරන්න පුළුවන් අය. මම හිතන්නේ වෙන එක වේදිකාවකවත් නැගලා බයක් නැතුව කියන්න පුළුවන් කියලා මේ ඉන්නේ හොරකම් කරන්නේ නැති, ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැති කණ්ඩායමක් කියලා බය නැතුව කියන්න පුළුවන් එකම වේදිකාව මේක. ඒක මම බය නැතුව කියන්නේ ඇයි? අපේ උඩ ශක්තිමත්. එහෙනම් බිම හැදෙනවා. උඩ පිස්සු නටන්න නැත්තම් බිම පිස්සු නටන්න බෑ. උඩ ඉඳන් හදාගෙන එන දේශපාලන සංස්කෘතිය තමයි අනුර සහෝදරයාටද මටද
රාමලිංගම් සහෝදරයාටද මේ සහෝදරවරුන්ට සහෝදරියන්ටද අපි සියලු දෙනාටම බලපාන්නේ එකම දේශපාලන සංස්කෘතිය. ඒක තමයි වෙනස. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබා SL Breaking සබ්ස්ක්‍රයිබ් කරන්න.